හායි ගයිස් කොහොමද ඔයාලට ඔන්න කාලෙකින් vlog එකක් අරගෙන ආවා මේ අපේ අවුරුදු vlog එක අපි ට්‍රිප් එකක් ගියා ඉතින් මේ අපි යන්නේ හැමෝම යන්න ආසාවෙන් ඉන්න තැනක් බලන්න Facebook එකේ ගොඩාක් පෝස්ට් වෙනවා මේ තැන ගැන ඉතින් අපි බලමු ගිහිල්ලා එතන කොහොමද ලස්සනයිද කියලා view point එක තියෙන ළඟ ගෙදරකට අපි ආවා අපි සෙට් එක මේ කකුල පාටි ඉස්සරහ තියාගෙන ඊගා කකුල ගෙදර. එයාලගේ ගේ ගාව තියෙන ලොකු ගලක් එතන ලස්සන view එකක් තියෙනවා අපි එතනත් බලන්න ආවා බීම් එකක් එහෙම බීලා අපි සෙට් එක මෙතෙන්ට ආවා බලන්න ලංකාව කියන්නේ ඉතින් කොච්චර ලස්සන රටක්ද බලන්න ඉතින් කොච්චර ලස්සන තැන් තියෙනවද මෙහෙම මේ මෙතන ගොඩාක්ම තියෙන්නේ මේ ගස් කරාබු නැටි ගස් අපි ටිකක් වෙලා මෙතන හිටියා ෆොටෝස් ගත්තා මේ අපේ සෙට් එක අපි දරව යන්න ඕනේ අපි පාටියට ලේස්ති වෙන ගමන් මල්ලි ටෙස්ට් කරනවා දැන් පාටියට අවශ්‍ය කරන ඔක්කොම දේවල් රෙඩි. ගිනි මැලේ පත්තු කරලා පටන් ගන්න හදන්නේ. අර තියෙන ගිනි මැලේ අපේ මල්ලේ ටික දර හොයන් ඇවිල්ලා ඔක්කොම ලස්සන ප්ලේස්ටි කරලා තියෙන්නේ. ළඟට යන්න එපා. පත්තු කරලා විසි කරලා හරි. හැමෝම යන්න එපා ළඟට.
අපි view point එක බලන්න යන්න හදන්නේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ටයර් එකේ ගලක් වැදිලා ටයර් එක කැපුණා. ඉතින් අපි කාර් එක මෙතන දාලා යන්න හදන්නේ. ඉතින් අපි කාර් එක එතන දාලා රෝදේ විතරක් හදන්න ගිහින් දාලා ට්‍රේවල් එකේ යනවා. ඇල්ලක් තියෙනවා මෙතන රුක්මල් ඇල්ල කියලා. එතෙන්ට අපි යනවා. ඉතින් එහි ගෙදර උඩුවේ අයියා අපිව ට්‍රේවල් එකේ ගිහින් දානවා ඇල්ල ගාවට. තව පැයකින් විතර වෑන් එකක් එනවා කිව්වා. ඒක එනකන් අපි යනවා. අපේ බයික් එක ෂෙහාන් අරන් ගියා ටයර් එක හදන්න දාන්න. ඉතින් අපි යනවා. බලන්නකො ලස්සන මේ පාර දෙපැත්ත මේ කඳු පුදුම ලස්සනයි. ඇස් දෙකට මාර ප්‍රියයි. ඉතින් අපි මේ හිටියේ උඩුවේ මේ අයියලා ගෙදර. මේ එහෙ ඉඳන් අපි දැන් යනවා දේදුගල පාරේ view point එකට. මෙතන උඩුවේ ඉඳන් ඒ අයියලා ගෙවල් ළඟ ඉඳන් රුක්මල් ඇල්ලට ළඟයි. ඒක නිසා අපි එතෙන්ට යනවා වෑන් එක එනකම්. ට්‍රේවල් එකේ ගෙනත් දානවා අයියා අපිව. ඔන්න අපි ආවා රුක්මල් ඇල්ලට. අපි view point එකට ගිහින් ඇවිල්ලා මෙතනින් නාන තමයි හිතන් ඉන්නේ. මෙතන පල්ලෙහා ගොඩක් ලස්සනයි. වතුර හොඳට තියෙනවා නාන්න පුළුවන්. ඉතින් අපි ෆොටෝස් ටිකුත් ගත්තා ඉතුරු කට්ටිය එනකම්. හරි දැන් වෑන් එකත් ආවා. අපි බයික් එකේ අපි දෙන්න අනුෂ්කයිමයි බයික් යනවා. අනිත් කට්ටිය වෑන් එකේ එනවා. මෙන්න මෙතන තියෙනවා බලාගාරයක්. මේ තියෙන මෙතන බලාගාරයක් තියෙනවා. නේ අර වතුර ගොඩක් එන්නේ ඒකනේ මේ බලාගාරේ. ඉතින් අපි ටිකක් වෙලා එතන නැවතිලා ඒකත් බැලුවා.
අපි වෑන් එකටත් මොකද වුණා. ඉතින් අපි වීඩියෝස් ගන්න ඕන නිසා අපි දෙන බයික් එක කලින් ආවා. ඒගොල්ලෝ ඒක හදාගෙන එනකම්. අපි ආවා view point එකට. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මෙතෙන්ට කියන්නේ ඉසෙඩ්වංගුව කියලා. මෙතනින් උඩ 12 භාගේ පාරේ තියෙන්නේ. 12 භාගෙත් කට්ටිය ගොඩක් කැම්පින් කරනවා. මෙතන තවත් ලස්සනයි. අපි උනාට එතෙන්ට ගියේ නෑ. මොකද කාර් එක හදා ගන්නත් තියෙනවා. වහින්නත් වගේ මේ දවස්වල. ඒකින්ද අපි උඩට ගියේ නෑ. මෙතනින් උඩ 12 භාගේ. එතන ඉතින් කැම්පින් කරන්න එහෙම පුළුවන්. ගොඩක් කට්ටිය එනවා බලන්න මෙතන. කවුරු හරි එනවනම් මේ බලන්න බුලත් කොහොපිටියට ඇවිල්ලා එතනින් දේදුගල පාරේ තමයි එන්න ඕන. ඉතින් අපි ආපහු ගෙදර යනවා. අපි ආපහු රුක්මල් ඇල්ලෙන් නාලා ගෙදර එන්න තමයි යන්නේ. ඉතින් එතන වීඩියෝස් ගන්නෙ නැහැ. වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් අපිට තාම subscribe කරපු නැති අය ඉන්නවනම් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. මොකද හිතුනේ කියලා comment එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම් bye.